හොඳයි. අයිබෝන් කියලා කරන බෙස් පැලේ YouTube channel එකට පොදු පෙළ ජීව විද්‍යාව අපි සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය කතා කරේ මිනිසුන්ගේ සසන පද්ධතිය ගැන. සසන පද්ධතිය අපි රූප සටහනක් ඇඳලා එතනින් මේ පාඩම ඒ වෙලාවෙ නතර කරා. එතකොට මානව සසන පද්ධතියට අයත් ප්‍රධාන කොටස් විදියට නාස විවරයේ ඉඳන් පෙනහළු දක්වා තියෙන කොටස් ටික අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ළමයි අනුශාසනාලිකා සහ ගර්ත පෙනහළු තුල තමයි තියෙන්නේ. මොකද ඒ කතන්දරේ අහපව මුලින් ඉඳන් අදින්න වෙනවා. දැන් ඉතින් අහපව කියලා දෙන්න. මෙහෙම පෙනහල්ල තියෙනවා. මම මේ යන්නේ වම් පෙනහල්ල අඳිනවා නම් මෙතන කැල්ලක් අඩුවෙන් අඳින්න ඕනේ. ඒකයි කියලා මතක ඇති කියලා මම හිතනවා. දකුණු පෙනහල්ලත් අඳින්නම් කොහෙම අපේ පාඩම සම්පූර්ණයි. හරිනේ. තේනවා. එතකොට මෙතනින් එනවා ශ්වාසනාලයේ අනුශාසනාලිකා දෙකකට මේව බෙදෙනවා. ශ්වාසනාලිකා දෙකකට බෙදෙනවා. ශ්වාසනාලිකා අනුශාසනාලිකා දෙකකට මෙහෙම වම් පැත්තේ දෙකකට බෙදෙනවා. දකුණු පැත්තේ තුනකට බෙදෙනවා කියලා මම එදා වීඩියෝ එකේදී කිව්වා. කොටස් තුනකට බෙදෙනවා අනුශාසනාලිකා. මේකේ කොටස් තුනක් දකුණු පෙනහල්ලේ කොටස් තුනක් තියෙනවා කියලා කිව්වා. උත්තර කණ්ඩිකාව, මධ්‍යම කණ්ඩිකාව සහ දකුණු කණ්ඩිකාව, අග්‍ර කණ්ඩිකාව කියලා. වම් පෙනහල්ලේ කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. උත්තර කණ්ඩිකාව සහ අග්‍ර කණ්ඩිකාව කියලා. එතකොට ළමයි මේ අනුශාසනාලිකා කියන්නේ මෙන්න මේවට අනුශාසනාලිකා සහ මේවා කෙලවරට තව බෙදලා ගිහිල්ලා අන්තිමට මේ වගේ ශ්වසන කුෂ්ඨ නැත්නම් වායු කෝෂ වලට විවෘත වෙනවා. මේවට අපි කිව්වා ගාර්ථ කියලා. ඇල්වියෝලයි කියලා කියන්නේ. ඇල්වියෝලයි තමයි ඒ තියෙන්නේ. දකුණු පෙනහල්ලට වඩා වම් පෙනහල්ල දකුණු පෙනහල්ලට වඩා මතක් කුඩායි. හේතුව මේ මෙතන කැලලක් නැහැ. ඒ කැලල නැත්තේ හෘදයට ඉඩ සලසා දෙන්න. හෘදයේ තියෙන්නේ අන්න එතන. වම් පෙනහල්ල කණ්ඩිකා 2යි දකුණු පෙනහල්ල කණ්ඩිකා 3යි කිව්වා. එක් පෙනහල්ලක පටල දෙකක් තියෙනවා. මම ඒ කතන්දරේ ඊයේ වීඩියෝ එකේදී කිව්වා. මේක ළමයි මේ පෙනහල්ලේ පිටත පෘෂ්ඨයේ එක පටලයක් තියෙනවා. ඒකට කියනවා අන්තරංග පටලය කියලා නැත්නම් විසරල් ෆ්ලෝරා කියලා කියනවා. මෙහෙම ඒක පෙනහල්ලේ පිටත පෘෂ්ඨයට ඇලිලා තියෙන හොඳටම. ඊට පස්සේ ළමයි මේක මෙතන තවත් පටලයක් තියෙනවා මේ වගේ. ඒකට කියනවා අපි පැරයිටල් ෆ්ලෝරා කියලා නැත්නම් පාර්ශ්වික පටලය කියලා කියනවා. මේ පටල දෙක අතර තියෙනවා තරලයක්. ඒකට අපි ෆ්ලෝරල් ෆ්ලුයිඩ් කියලා කියනවා. පෙනහළු තරලය කියලා කියන්නත් පුළුවන්. ඒක ටිකක් ඇලෙන සුළු තද උකු තරලයක්. ඒක ඉස්සරහට කතා කරන් තියෙනවා. ඒ හින්දා ඒක කතා කරමු. පටල දෙක අතර ඊතා තුනී තරල අවකාශයක් තියෙන්නේ. ළමයි සමහර පුද්ගලයන්ගේ මේ පෙනහල්ල මෙතන පෙනහල්ල ඔහොම තියෙද්දි මෙන්න මේ වගේ පටල මේ තියෙන ස්තරය වැඩි වෙනවා. ඔහොම ටික වැඩි වෙනවා. එතකොට මෙයාට හුස්ම ගන්න පහසු වෙනවද අපහසු වෙනවද? හුස්ම ගන්න ඊටාම අපහසු වෙනවා. ඒ වගේම මේක ඇතුළට වතුර පිරෙන වෙලාවල් තියෙනවා. පෙනහළු ඇතුළට වතුර පිරෙන වෙලාවල් තියෙනවා. ඒකට අපි නියුමෝනියා කියලා කියනවා. පෙනහළු වලට අනතුරුකදී වගේ ලේ පිරෙන අවස්ථා වෙනවා. ඒකට අපි හීමොතොරැක්ස් කියලා කියනවා. ඊට පස්සේ පෙනහළු වලට වාතය ගියා වගේ නෙවෙයි මේ පෙනහළු පටල ඇතුළට වාතය ගියොත් මේ පටල දෙක ඇතුළට වාතය ගිහිල්ලා මේ වගේ අවස්ථාවන් හැදෙන්න පුළුවන්. මේකට අපි කියනවා නියුමොතොරැක්ස් කියලා. ඊට පස්සේ IC ටියුබ් එකක් කියලා ටියුබ් එකක් දාලා ඒකෙන් ඒ වාතය අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. ඒ වගේ කොම්ප්ලිකේෂන් තියෙනවා මේ කතන්දරවලදී. සසරේදී දුවන විට නාස් විවරය තුලින් සසන පද්ධතියට වාතය ඇතුල් වෙන එක දන්නවනේ. නාස් කුටීරය තුල ඇති අවකාශය මගින් වාතය ගමන් කරන විට නාස් කුහරයේ තියෙන මේ රෝම මගින් ඇදලා ගන්න වාතය නැත්නම් ආශ්වාස කරන වාතය තියෙන දූවිලි විස බීජ ඉවත් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම වාතය උණුසුම් කරනවා. ඒක ඇතුලෙන් ගැටි යනකොට තමයි අපේ ශරීර උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි. බාහිර පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 30ක් විතර වෙනකොට අපේ ඇඟ ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ක් විතර වෙනවා. එතකොට යන්නේ සෙල්සියස් අංශක 7ක විතර වෙනසට මේ අපි උෂ්ම ගන්නකොට ඒ වාතය අවශ්‍ය තරම් උෂ්ණත්වය ඉහළ යනවා. පෙනහළු වලට ලං වෙනකොට සෙල්සියස් අංශක 30ක් විතර වෙනවා. ඔයගොල්ලෝ නම් වාතය පිට කරලා බලන්න. ඒ පිට කරනකොට පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 1ක් හරි ඒ උෂ්ණත්වය වැඩිපුර ඔයගොල්ලන්ට දැනෙයි. උණුසුම් වීම හා තෙත්වීම සිද්ධ වෙනවා. තෙත්වීම සිද්ධ වෙනවා කියන්නේ මේ ආශ්‍රිත ග්‍රන්ථි වල සික්‍රීෂන් තියෙනවා. කියන්නේ ශ්ලේෂ්මල තියෙනවා. අන්නේ ශ්ලේෂ්මල මගින් මේ වාතය උණුසුම් වීමක් වගේම තෙත්වීමකුත් සිද්ධ වෙනවා. නාස්කුටිරේ ගසනිකාවට විවෘත වෙනවා කිව්වා. ගසනිකාව වාතයට සහ ආහාර මාර්ග දෙකටම පොදුයි. ඒ නිසා ගමන් මාර්ගයත් එකිනෙක හරහා වැටලා තියෙනවා. මම ඊයේ දා රූපසටහනේ ඒක ඇඳා. ආයි ඒක අඳින්න බෑ. ආහාරය ගිලින විට සරාලේ ඉහළට ඇවිල්ලා ඔයගොල්ලෝ සරාලේ මෙහෙම අල්ලලා බලන්න. කෙල ටිකක් ගිල්ල බලන්න. එහම ගිල්ලාම සරාලේ උඩට එනවා දැනෙනවා. ඒ කියන්නේ අපි ජීවිකාවෙන් ශ්වසන මාර්ගය වැහිලා ආහාර මාර්ගයට ඒ කෙල ටික ගිලින ටික ආහාර යන හින්දා. ඊළඟ කතන්දරේ ළමයි වාතයේ ගසනිකාවේ සිට සරාලය දක්වා ඇතුල් වෙන හරිය කතන්දරේ කිව්වා. සරාලය තුල වැඩි වශයෙන් ප්‍රත්‍යස්ත පේශි වලින් සැදුණු සරතන්ත්‍ර පිහිටනවා. සරාලය ඇතුලේ ළමයි මෙහෙම සරාලය ගත්තාම මේ හරිය දින සරාලය ගැන මම කතා කරන්නේ. සරාලය මෙහෙම ගත්තාම මේක ඇතුලේ හරස් කඩක් ගත්තොත් මෙහෙම තියෙනවා සරතන්ත්‍ර. මේ හරස් අතරත් නැහැ. එක පැත්තකටයි තියෙන්නේ. එහෙම දෙපැත්තට තිබුණොත් මේකට කම්පණය වෙන්නේ නැහැ. ඒ සරතන්ත්‍ර වලින් අපි උස්ම ගන්නකොට අපිට කතා කරන්න පුළුවන්ද කියලා try කරලා බලන්න. උස්ම ගන්නකොට අපිට කතා කරන්න බෑ. උස්ම පිට කරනකොට තමයි අපිට හඬ නිපද වෙන්නේ. අපි මේ වැඩි පීඩනයකින් පෙනහළු වලින් තියෙන වාතය ටික එළියට එවනකොට මේ තියෙන සරතන්ත්‍ර ටික අපිට අවශ්‍ය හඬ නිපද වෙන ආකාරයට කම්පන වෙනවා. හරි පුදුමයි නේද? එහෙම තමයි අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ හඬ නිපදවන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ හින්දා. සරාලය හා ශ්වාසනාලයේ බිත්ති කාර්ලේජ මගින් එකිනෙකට සම්බන්ධව ශක්තිමත්ව තියෙන නිසා මේ වගේ සී හැඩති මුදු වලින් බැඳලා තියෙනවා. මම ඒක කලින් වීඩියෝ එකේදී අන්දා. ඒ නිසා ශ්වාසනාලිකා දෙකයි ශ්වාසනාලයයි මේ සරාලයයි අතර මාර්ගය වායු ගමන් කිරීමේදී හැකිලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා මම කිව්වා උදාහරණයකුත් බීම් බෝතලේ බොන හැටි ගැන. ශ්වාසනාලයේ සහ ශ්වාසනාලිකා දෙක හරහා එක් පෙනහැලි තුලට වාතය ගමන් කරනවා. පෙනහැලි තුලදී අනුශ්වාසනාලිකාවල ලෙස හඳුන්වන කුඩා ශාඛා ජාලයකට ඇතුල් වෙනවා. මේ තියෙන අනුශ්වාසනාලිකා මේවා තවදුරටත් බෙදලා අනුශ්වාසනාලිකාවල ශාඛාත් හැදිලා ඒක බෙදලා යනවා ගර්ත දක්වාම. ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුළු බිත්තිය ආස්තරණය කරන අපිච්ඡදයේ පක්ෂම සහ ශ්ලේෂ්මල පටකයක් තියෙනවා. මෙන්න මේ කතන්දරය තමයි මේ කියන්නේ. මේක තමයි සරාලයේ නාස්කුවරේ ඉඳන්ම ගසනිකාවේ තමයි අපිට පක්ෂම දකින්න නැත්තේ. ඊට පස්සේ මේ සරාලය ශ්වාසනාලයේ අනුශ්වාසනාලිකාව කතන්දර ටිකේ පක්ෂම සහ ශ්ලේෂ්මල පටලයක් දකින්න පුළුවන්. දිග පහළට එනකොට පක්ෂම අඩු වෙනවා. උඩ තමයි වැඩිපුර පක්ෂම තියෙන්නේ. ශ්ලේෂ්මල පටලය පහළට යනකොට ටිකක් වැඩියෙන් තියෙනවා. ආස්වාස වාතය මගින් පැමිණෙන දූවිලි අංශු දුවලක රඳවා ගැනීමට මෙම ශ්ලේෂ්මලය ප්‍රයෝජනවත් වෙනවා. මේ ශ්ලේෂ්මල තියෙන හින්දා ඒකේ වාතය වැදුනාම ඒකේ තියෙන දූවිලි අංශු සහ විස බීජ ඒ වගේ නතර වෙලා තියෙනවා. වාතය විතරයි ඇතුළට යන්නේ. පක්ෂම සැලීම මගින් මෙම ශ්ලේෂ්මල ගසනිකාව වෙතට ලං කර ගිලීමට සලස්වා අන්නසෝතයට ඇතුළු කරනවා. ශ්වසන පද්ධතිය පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය ශ්ලේෂ්මල ඉහළ නැංවීම ලෙස හඳුන්වනවා. මේ තියෙන පක්ෂම මෙහෙම තියෙන මේ අතර තියෙන මේ පක්ෂම මේ පැත්තෙන් මෙතන ශ්ලේෂ්මලයක් තියෙනවා. මේ ශ්ලේෂ්මලයේ වැදිලා තියෙන දූවිලි අංශු සහ වෙනත් ෆොරින් බොඩිස් පිටස්තර ද්‍රව්‍ය
මේ පක්ෂම මෙහෙට ගිහිල්ලා මේවා ටික උඩට තල්ලු කරලා අපි ජීවිකාව ඇරිලා අන්න ස්රෝතයට ඇතුල් කරනවා. ඒ දෙක එක ළඟ තියෙන දසනිකාවට එනකන් ඇවිල්ලා අන්න ස්රෝතයට තල්ලු කරලා ගිරිනවා. ගිලෙන්න සලස්වනවා. ඒතකොට ඒ විදිහට තමයි මේ සසන මාර්ගයේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය නැත්නම් ශ්ලේෂ මල ඉහළ නැංවීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට කුඩා අනුශාසනාලිකා අග්‍රස්තවල කුඩා වාතකෝෂ සමූහයක් පොකුරු ගැසී ඇත. ඒකට තමයි මේ කාර්පය කියලා කිව්වේ. මේවා ගොඩාරියක් විතර මිලියන ගාණක් තියෙනවා වෙනහල්ල ඇතුලේ. ඇල්වියෝලයි කියලා එක හඳුන්වනවා කියලා කිව්වා. වායු හෝමාරු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒක ඇතුලේදී. පක්ෂම රහිත පැතලි තනි අපිච්ඡද ස්තරකින් ගර්ථ බිත්තිය සෑදලා තියෙන්නේ. මේ ගර්ථ බිත්තිය තනි අපිච්ඡද ස්තරයක් තියෙන සරල සාක්‍රමයේ අපිච්ඡද ස්තරයක්. ගර්ථවල ඇතුළත ආස්තරණ ඉතා තුනී පටලයකින් ආවරණය වෙලා තියෙනවා. ඒක ඇතුලේ පොඩි ප්ලාස්මා පටලයකුත් තියෙනවා ගර්ථය ඇතුලේ. ඒ කියන්නේ අපි ඉස්සරහට අඳින රූප සටහන් වලින් බලා ගන්න පුළුවන්. පෙනහළ තුල ගර්ථ මිලියන ගණනක් පවතින අතර වායු හෝමාරු සඳහා විශාල ශේෂ්ඨඵලයක් එකෙන් ලබා දීලා තියෙනවා. එමගින් සෑම ගර්ථයක්ම රුධිරකේශනාලිකා ජාලයකින් වට වෙලා තියෙනවා. මේ හැම ගර්ථයක්ම රුධිරකේශනාලිකා විශාල ප්‍රමාණයකින් වට වෙලා තියෙන්නේ. මේක වටේම රුධිරකේශනාලිකා තියෙනවා. එතකොට ඒක හරහා ඒකට පිරෙන වායු වලින් විසරණය හරහා විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව නැත්නම් ශරීරය තුළට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන වර්ග වැඩි වර්ග පෘෂ්ඨීය වර්ගඵලය සහ හොඳ රුධිර තැපීම හින්දා ආශ්වාස වාතයේ සමග ගර්ථ තුළට ඇතුල් වන වාතයේ ඇති ඔක්සිජන් තෙත තරලමය පටලයේදී වී ශීඝ්‍රයෙන් විසරණය වී තුනී අපිච්ඡද හරහා කේශනාලිකා තුළට ඇතුල් වෙනවා. මම කිව්වේ කතන්දරය තමයි මේක මේ ඔක්සිජන් තෙත තරලමය පටලයක් තියෙනවා කිව්වා. ඒ පටලයේ දිය වෙලා කේශනාලිකා වලට ඇතුල් වෙනවා අපිච්ඡදේ හරහා සල්ලසල්කමේ අපිච්ඡදේ හරහා. ඒ අතරතුර කාබන් ඩයොක්සයිඩ් වායුව කේශනාලිකා තුල සිට ගර්ථවලට එනවා. දැන් මෙතනින් ඔක්සිජන් යනවා. එතකොට මේ කේශනාලිකා වලට ඔක්සිජන් අවශෝෂණය කර ගන්නවා. ඒක ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ ගර්ථ තුලට නිදහස් කරනවා. එතකොට අපි උෂ්ම ගන්නවට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිටතට මුදා හරිනවා. සසන ගැන කතා කරන්නේ සසනේදී ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් බවට පරිවර්තනය වෙනවා. අපි මේ කාබනික උපස්තර ශක්තිය බවට පරිවර්තනය කිරීමේදී ගැන කතා කරලා තියෙන පරණ පාඩම් වල. ගර්ථ තුල පක්ෂම නොපීඩන නිසා ගර්ථ තුලට ඇතුල් විය හැකි ආගන්තුක ද්‍රව්‍ය භක්ෂණය කිරීමට සුදු රුධිරාණු ගර්ථ බිත්තියේ තියෙනවා. එමෙන්ම ගර්ථ බිත්තිය ආවරණය කරමින් පවතින පෘෂ්ඨාතති ක්ෂමකය සර්ෆැක්ටන් කියලා මේ ගර්ථ බිත්තිය ගර්ථයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් ළමයි. මේකේ තියෙනවා සර්ෆැක්ටන් කියලා જાතියක්. මේ හින්දා මේක ඇතුලේ තියෙන ඇලෙන සුළුභාවය අඩු කරලා තියෙනවා. ඒ හින්දා මේ ගර්ථ එකිනෙකට ඇලෙන්නේ නැහැ. කොලැප්ස් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. කොලැප්ස් වෙනවා කියලා කියන්නේ ඇලෙනවට. එහෙනම් කොලැප්ස් වෙන්නේ නැහැ මේ සර්ෆැක්ටන් කියන ද්‍රව්‍ය තියෙන හින්දා. පෘෂ්ඨික ආතතිය අඩු කරලා තමයි තියාගෙන ඉන්නේ ඒගොල්ලන්ට වායුව පුරවන බැලුන් එකක් වගේ. බැලුන් එකක් වගේ මේ වායුව පිරෙන්න ඕනි විදියට ඇලෙන්නේ නැති වෙන්න වැඩි ශක්තියක් වැය කරන්න ඕනේ නැතුව පුරව ගන්න පුළුවන් විදියට තමයි ඒක ඒ විදියට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පෙනහලි වාතනය වීමේ යාන්ත්‍රණය කියලා කතන්දරයක්. ළමයි ඒක බලා ගන්න හොඳට. වායු හෝමාරු පෘෂ්ඨයේ ගර්ථ තුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු හා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි සහ කාබන් ඩයොක්සයිඩ් අඩු සාන්ද්‍රණයක් පවත්වා ගැනීම සඳහා පෙනහලි වාතනය වීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ පෙනහලි වල ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කර ගන්න ඕන, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කර ගන්න ඕන. මේ විදිහට අවශෝෂණය කර ගැනීම සඳහා කියලා තමයි කියන්නේ. මාරුවෙන් මාරුවට සිදුවන පෙනහලි තුලට වාතය ඇතුල් කර ගන්න ආශ්වාසය හා පෙනහලි වලින් වාතය පිට කරන ප්‍රාශ්වාසය මගින් මේ වාතන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ පෙනහලි වලට හුස්ම ගැනීමේදී වාතය පිරෙනවා. හුස්ම පිට කිරීමේදී වාතය අයින් වෙනවා. ඔක්කොම ප්‍රමාණයක් අයින් වෙන්නේ නැහැ. ටයිඩල් වොලියම් කියලා ටිකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට කතා කරමු.
එතකොට මිනිසාගේ ශ්වසනය ඍණ පීඩන ශ්වසනයක් ලෙස හැඳින්වන අතර පෙනහළු තුලදී වාතය තල්ලු කිරීමට වඩා ඇද ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ ළමයි මෙන්න මෙහෙමයි. මේ යට ටික පේනවද? පේනවා හරි. මේ තියෙන ගර්තය මම අයින් කරනවා. මේ ගර්තය අයින් කළා. මේ සරාලය හරස් කරත් අයින් කළා. මේ කතන්දරේ චුට්ටක් කියන්නවා. මෙතන තියෙන මහා ප්‍රාචීරය කියලා එකක් මෙන්න මේ වගේ. ඒකෙන් තමයි උරස් කෝරේ උදර කෝරේ වෙන් කරන්නේ. මේ දෙක එක ලෙවල් එකේ තියෙන්නේ ළමයි. දකුණු පෙනහල්ල වම් පෙනහල්ල. මෙතන තියෙනවා මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරයේ තමයි මේකේ යට ලෙවල් එක වෙන්නේ. මෙතන හෘදේ තියෙනවා. ඊට පස්සේ ළමයි මේ පැත්තේ තියෙනවා පාර්ශ්ව මෙහෙම ඇවිල්ලා මැද තියෙන උරෝස්තිය කියන එකට සම්බන්ධ වෙනවා කියලා අපි දන්නවා. ඔහොම පාර්ශ්ව යුගල් කියන්නේ දෙපැත්තටම තියෙන හින්දා මේ වගේ එක සමාන ගානක් පාර්ශ්ව තියෙනවා. පාර්ශ්ව 12ක් තියෙනවනේ. ඔහොම පාර්ශ්ව තියෙනවා. මේ පාර්ශ්ව වල තියෙනවා පාර්ශ්ව අතර පේශි. අන්තර් පාර්ශ්වික පේශි කියලා අපි ඒවට කියනවා. ඔය ටික ඔක්කොම ඇඳොත් මේ කුරුටු බලයක් වගේ එනවනේ. ඒ හින්දා මම මේක වැඩි අඳින්න යන්නේ නැහැ රූප. මේ පාර්ශ්ව එකිනෙක බැඳගත්ත අන්තර් පාර්ශ්වික පේශි කියලා જાතියකුත් තියෙනවා. ඊට පස්සේ මේ පෙනහල්ලේ තියෙන පිටත තියෙන පටලයේ තියෙනවානේ පාර්ශ්වික පටලය කියන්නේ මේ පාර්ශ්වික පටලය පිට තියෙන පේශිමය ස්තරයට සහ සම්බන්ධක පටක වලට තදින් ඇලිලා තමයි තියෙන්නේ. එතකොට මේක එළියට ඇදෙද්දි පෙනහල්ල අනිවාර්යෙන්ම විස්තරණය වෙන්න ඕන. එයාට මොකද මේ මධ්‍යස්ථ මේ අන්තරංග පටලයට තනියෙන් ස්ථාවරව ඉන්න බෑ. මෙතන තියෙන ප්ලූරල් ෆ්ලුයිඩ් නැත්නම් මේ වෙනහළු වල තියෙන තරලය ඊටාම තිකි ඇලෙන සුළුයි. එහෙනම් මේ පටල දෙක දුරස් වෙන්න බෑ. මේ පටල දෙක එක ළඟම තමයි තියෙන්නේ. ඒක මයිත ගම් එකක් දාලා වගේ තමයි තියෙන්නේ. මේ මහා ප්‍රාචීරයේ ළමයි සංකෝචනය වෙනකොට වෙනවා කියන්නේ මේ තියෙන වක්‍ර ගති අඩු වෙනවා. වක්‍ර ගති අඩු වෙනකොට මහා ප්‍රාචීරය මෙන්න මේ වගේ ලෙවල් එකකට එනවා. සමාන්තර ලෙවල් එකකට එනවා. එතකොට මේ තියෙන පරිමාව පහළට ආවම පෙනහළු ටිකක් පිම්බෙනවා, ඇදෙනවා. ඇදෙනකොට එතනට ඇති වෙන්නේ ඍණ පීඩනයක්. ඒ කියන්නේ බාහිර වායු ගෝලීය පීඩනයට වඩා ඇතුළේ පීඩනය අඩු වෙනවා. මොකද පරිමාව වැඩි වෙලා. ඊට අමතරව තමයි මේ අන්තර්පාර්ශ්වික පේශි සංකෝචන වෙනවා. අන්තර්පාර්ශ්වික පේශි සංකෝචන වුණාම අපේ පේශි කූඩුව, පාර්ශ්ව කූඩුව ටිකක් වටේට ඇදෙනවා. කියලා උස්ම ගත්තාම පාර්ශ්ව කූඩුව එහාට මෙහාට ගිහිල්ලා ටිකක් වටේට ඇදෙනවා. ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම මේ ඇතුළේ පීඩනය අඩු වෙලා බාහිර වායු ගෝලයේ මේක ඇතුළට වාතය ගලාගෙන එනවා. පෙනහළු වාත නැවීමේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ අන්න ඒ විදිහට. ආස්වාසයේ සක්‍රීය ක්‍රියාවලියක්. මොකද මේකට ශක්තිය වැය වෙනවා. හැබැයි අපි කවුරුත් මේක හිතලා කරන්න අවශ්‍ය නැහැ. ඔටෝම සංසාධක ස්නායු පද්ධතිය මගින් සිනිඳු පේශි සංකෝචනය වීම වගේ මේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේක කංකාල පේශි සංකෝචනය කළත් අපිට හිතලා කරන්නත් පුළුවන්. හුස්ම ගැනීමේ වේගයත් අපිට ඕනනම් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕනනම් අපිට හුස්ම ගන්න නැතුව විනාඩියක් ඉන්නවා කියලා විනාඩියකට එකක් දෙකක් වෙනකම් කරන්න පුළුවන්. ඕනනම් අපිට කළා එහෙම වේගය වැඩි කරගන්නත් පුළුවන්. ඒ හින්දා ඒක අපිට සංසාධක සහ අපිට හිතාමතා කරන්න පුළුවන්. ආදි වශයෙන් කැමති විදිහකට හුස්ම ගැනීම කරන්න පුළුවන්. හැබැයි අපි හිතලා කරේ නැතත් ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන ක්‍රියාවලියක්. පාර්ශ්ව අන්තර් පාර්ශ්වික පේශි උරස් කුහරයේ පත්ල සාධන කංකාල පේශිමය පළකයක් වන මහා ප්‍රාචීර සංකෝචනය වීමෙන් උරස් කුහරයේ ප්‍රසාරණය වීමෙන් ඒ පරිමාව ඉහළ නංවන. උරස් කුහරයේ ප්‍රසාරණය වෙලා පරිමාව
ඉහළ නංවීමක් සිද්ධ වෙනවා කියලා කිව්වා. එමෙන්න පෙනහැලි වැඩ කරමින් නැති අන්තරංග ප්ලූරාව හා පාර්ශ්වික ප්ලූරාව යන පටල දෙක එකිනෙකට ඊතා තුනී පෘෂ්ඨිකාදතිය ඊතා තුනී තරලයේ පෘෂ්ඨිකාදතිය පටල දෙක තදින් එකිනෙකට ඇලී බැඳී තියෙනවා. මේ නිසා පටල දෙක එකිනෙක මට සුම්මත ලෙස ලිස්සා යාමට හැකියාව ලැබෙනවා. එමගින් උරස් කුහරයේ පරිමාව තවදුරටත් වැඩි වෙනවා. පෙනහැලි තුර පරිමාව වැඩි වෙනවා. මේක කුහරය ඇතුලේ පරිමාව වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම පෙනහැලි පරිමාව වැඩි වෙනවා, ප්‍රසාරණය වෙනවා. ගර්ත පිම්බෙනවා. ගර්ත පිම්බෙනකොට තමයි මේ පෙනහැල්ල ලොකු වෙන්නේ. මේ ප්‍රතිඵලයක් ලෙස පෙනහැල්ල තුල වාතයේ වායුගෝලීය පීඩනයට වඩා අඩුයි. පෙනහැල්ල තුල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. මේ වගේම පෙනහැල්ල සහ වායුගෝලය අතර ඍණ පීඩන අනුක්‍රමයක් හට ගන්නවා. එතකොට මේ පීඩන අනුක්‍රමණය ඔස්සේ තමයි ආශ්වාසය සිද්ධ වෙන්නේ. නැත්නම් වායු පෙනහැල්ල වලට වායුව ඇදලා ගන්න නැත්නම් ඇදිලා එන්නේ. ප්‍රාශ්වාසය සාමාන්‍ය අක්‍රීය ක්‍රියාවලිය. අන්තර්පාර්ශ්වික පේශික මහා පාචීරය ඉහිල් වෙනවා. ඉහිල් වුණාට පස්සේ මේක අහපව උඩට යනවා. මේ සමතල වෙච්ච මහා ප්‍රාචීරය අහපව උඩට යනවා. මේ අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙච්ච ගමන් මේ පේශි ඈත් වෙලා උරස් කුහරයත් සංකෝචනය වෙනවා. උරස් කුහරයෙන් සම්පූර්ණයෙන් සංකෝචනය වෙච්ච ගමන් මේක ඇතුලේ පීඩනය, ඒ කියන්නේ පෙනහැල්ල වල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි වෙලා අහපව ඒකට පිරිච්ච වාතය, පෙනහැල්ල වලට පිරිච්ච වාතය එළියට යනවා අක්‍රීය ක්‍රියාවලියක් මගින්. එහි ප්‍රතිඵලයක් ලෙස පෙනහැල්ල තුල ඇති වායුගෝලයේ බාහිර පීඩනයට වඩා ඉහළ යනවා. ඒ පීඩනයේ මගින් ශ්වසන මාර්ගයට අයත් නාල ඔස්සේ පෙනහැල්ල වල සිට වාතය වායුගෝලයට තල්ලු කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මේක අක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. මිනිසෙකු විවේකීව සිටින විට අන්තර්පාර්ශ්වික පේශිය මහා පාචීරයේ පමණක් සංකෝචනය වීමෙන් ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවලියට ප්‍රමාණවත්. අපි විවේකීව ඉන්නවා නම් මේ මහා ප්‍රාචීරය සහ අන්තර්පාර්ශ්වික පේශි සංකෝචන වීමෙන් අපි සාමාන්‍ය විදිහට හුස්ම ගන්න ප්‍රමාණය අපිට ප්‍රමාණවත් වෙනවා. නමුත් අපි ක්‍රියාකාරී මට්ටම අනුව හරි වැඩක් කරනවා නම් වේගවත් ව්‍යායාමයක් හෝ වෙනත් බර වැඩක් කරනවා නම් ගැඹුරු ශ්වසන සඳහා අතිරේක පේශි වර්ග වල සංකෝචනය දායක කර ගන්නවා. එනම් මේ බෙල්ල පිටිපස්සේ හයියෙන් හුස්ම ගන්නකොට මේ දේවල් ඕගොල්ලෝ නිරීක්ෂණය කරන්න. මේ දේවල් මේ පේශි සංකෝචනය වෙනවා දැනෙනවා. පිට ප්‍රදේශයේ පපු ප්‍රදේශයේ මාංශ පේශි සංකෝචනය කරලා දායක වෙනවා වැඩිපුර හුස්ම ගන්න. හුස්ම වේගය ගැඹුරු ආස්වාදයේ මෙම පේශි ගැඹුරු ආස්වාදයේදී මෙම පේශි වර්ග මගින් පාර්ශ්ව කූඩුව ඉහළට ඔසවමින් උරස් කුහරය තුළ පරිමාව වැඩි කරනවා. ව්‍යායාම කරනකොට බර වැඩ කරනකොට අපිට ඒක බලා ගන්න පුළුවන්. කියලා හුස්ම ගන්නකොට මේ පේශි කොච්චර පේශි ප්‍රමාණයක් ඇදිලා යනවද කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ පරිමාව කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියලා දැනෙනවා. ඊට පස්සේ ළමයි පෙනහැල්ල තුළ පෙනහැල්ල කාර්යක්ෂම ශ්වසන පුෂ්ඨයක් ලෙස ක්‍රියා කරයි. අර හුස්ම ගැනීමේදී සහ හුස්ම පිට කිරීමේදී පරිමාව වෙනස් වෙන හැටි රූප සටහනක් තියෙනවා පොතේ. ඒ රූප සටහන බලා ගන්න. ඒක තේරෙනවා. කියන්නේ අර මහා ප්‍රාචීරයේ පිහිටීම වෙනස් වෙන හැටි තමයි හරහාට ඉන්නකොට පුද්ගලයෙක්ගේ ඇදලා තියෙන්නේ. මහා ප්‍රාචීරය මෙහෙම තියෙනවා. වක්‍ර වෙලා ඒක පොඩ්ඩක් පහළට එනවා. පරිමාව වැඩි කරනවා. ඒ විදිහට තමයි හුස්ම ගන්නෙ. ආපහු මහා ප්‍රාචීරයේ තිබිච්ච තැනට යනවා කියන වක්‍රය වැඩි වෙනවා. එතකොට ඒ පීඩනය වැඩි වෙලා හුස්ම ටික පිට වෙලා යනවා. ඊට පස්සේ පෙනහැලි කාර්යක්ෂම ශ්වසන පුෂ්ඨයක් ලෙස ක්‍රියා කරනවා. ඊට හේතුව වන්නේ කර්ත මගින් වායු හුවමාරුවට ඉහළ පුෂ්ඨීය වර්ගඵලයක් සැපයීම. මේ ශ්වසන කාර්යක්ෂම ශ්වසන පුෂ්ඨයක් ලෙස ක්‍රියා කරන්න හේතු තමයි මේ කියන්නේ. කර්ත මගින් පෘෂ්ඨ ශ්‍රේෂ්ඨ ඵලය වැඩි කරලා තියෙන්නේ. ගර්ත බිත්තිය හා කේශනාලිකා යන දෙවර්ගයේම සරල සල්කමේ අපිච්ච දෙකින් ආස්තරණය වෙලා තියෙන ඉඳ විසරණය හොඳට සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ගර්ත පුෂ්ඨයේ තෙත් බැවින් විසරණය සඳහා වායු වර්ගයට අග්ගාල දිය කරගන්න පුළුවන්. ගර්ත අධික ලෙස වායනීයමත් වීම නිසා වායු විසරණය සඳහා ත්‍රිවෘ විසරණ අනුක්‍රමණයක් තියෙනවා. මේ රුධිර කේශනාලිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම රුධිරයත් ඉතා ඉක්මනින් යනවා. එතකොට ටක් ගාලා විසරණ වීමේ හැකියාවක් තියෙනවා. පීඩන අනුක්‍රමණය විසරණ අනුක්‍රමණය වැඩි. ඒ නිසා තමයි සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි හින්දා තමයි ඔක්සිජන් සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි හින්දා තමයි ඔක්සිජන් ඇතුළට ගන්නෙ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි හින්දා තමයි කාබන් ඩයොක්සයිඩ්
ඇතුළේ ඉඳන් පිටට දෙන්නේ. කියන්නේ ගර්තය ඇතුළට දෙනවා. ගර්තයෙන් ඔක්සිජන් ඇඟ ඇතුළට ගන්නවා කියන එක. ඊට පස්සේ රුධිරය හා වාතය අතර රුධිරය හා පටක අතර දෙදවන වායු හුවමාරුව ගැන අපි ඊළඟ දවසේදී වීඩියෝ එක කතා කරමු. තව පොඩ්ඩයි තියෙන්නේ ශ්වසනය ගැන කතා කරන්න. ඊට පස්සේ පරිමාව ගැන ශ්වසනයේ පරිමාව වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඉමුනිටි කියලා අලුත් පාඩමක් කතා කරන්න තියෙනවා. හොඳයි එහෙනම් අද කතා කරපු දේවල් ටික මතක ඇති කියලා තේරුණා කියලා හිතනවා. හුස්ම ගැනීමේදී සිදුවන ක්‍රියාවලිය පෙනාලි වාතන යාන්ත්‍රණය වගේම ශ්වසන මාර්ගයේ කොටස් ටික අපි ආපහු කතා කරා. වාතනය වෙන ආකාරය ගැන කතා කරා. ආස්වාදයේ පාස්වාදයේදී සිදුවන ක්‍රියාවලියන් තා පේශි සංකෝචනය වීම වගේ දේවල් ගැන කතා කරා. හොඳයි උසස් පෙළ ජීව විද්‍යාව බෙස් බයොලොජි YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයුබෝවන්.